වැවිලි සමාගම් 22ක් එක්ක 1993 ඉඳන් ලංකා වතු සේවා සංගමයේ වතු කාර්ය මණ්ඩල සාමූහික කිවිසුම වෙනුවෙන් අපි අත්සන් තබනවා. මෙවර වතු සමාගම් 3ක් අත්සන් තැබීමෙන් පාර්ශ්වකරුව නොවි කටයුතු කරමින් ඉන්න ආර්පිකෝ සමූහයේ අපිට කියන්න තියෙන්නේ මේ කාර්මික සාමයේ කාර්මික සමගිය සුහදත්වය මේ වතු ක්ෂේත්‍රයේ ඉන්න අපිට වෘත්තීය සමිති වලට විතර තනියෙන් අප්පුඩි ගහන්න බෑ. නිසා අපි ආර්පිකෝ කියන්නේ බොහොම ලංකාවේ කීර්තිමත් සන්නාමයක්. අපි ඒකේ සභාපතිතුමාටත් අපි ලියලා තියෙනවා මේ ගැන. එනිසා අපි කියන මේ කීර්තියට හරියන්න මේ රටේ අනෙකුත් වතු කාර්ය මණ්ඩල සමාජිකයෝ ගන්න වැටු දීමන සහ එයාගේ අනුකුත් පහසුකම් ජාතික මට්ටමේ කිවිසුමකින් ආවරණය වෙන මේ වෙලාවේ ඊට වඩා අඩු පහසුකම් දෙන්න ඔබේ සමූහය කටයුතු කරනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැත්නම් ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව ILO සම්මුතියන්ට අනුව කටයුතු කරන සාමූහික කිවිසුම ඇතුළත් නොවීමට කටයුතු කරනවා නම් අපිට සිද්ධ වෙනවා තවදුරටත් ඒක මේ මාසේ අවසන් වෙනකොට අපේ වැටුප් ගෙවීමට එකතු කළේ නැතිනම් මේ සමාගම් තුනට විරුද්ධව දීප ව්‍යාප්තව අකණ්ඩව වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගන්න සාමූහික කිවිසුමේ පාර්ශ්වකරුවන් වෙන්නතොර. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලන මේ මොහොතේ අපේ විශ්වාසයක් තියෙන ඔබ ප්‍රමාද වී හෝ මේකට ඇතුල් වෙයි කියලා එහෙම වෙන්නේ නැත්නම් අපි ලංකාව වසුව සංගමයට අවුරුදු 105ක ඉතිහාසයක් තියෙන වෘත්ති සමිතියකට අපි වැඩ වර්ජන ආසාවට කරන අය නෙවෙයි. ඕනම දෙයකට වැඩ වර්ජනේ තෝරගන්න අයත් නෙවෙයි. අපි සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සුහදත්වයෙන් අපි උත්සාහ කරනවා ශාස්ත්‍රීය සංවර්ධනය වගේම කාර්මික සාමය ආරක්ෂා කරන්න. ඒක බැරි වෙන හැම වෙලාවකම අපි අරගලයට සූදානම්. නිසා අපි ආර්පිකෝ වැවිලි සමූහයට කියනවා කරුණාකරලා වතු කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් මෙතෙක් ලබා දුන්න ආකාරයට මේ කිවිසුම අනුව මේකේ පාර්ශ්වකරුවන් වල ලබා දීමට කටයුතු කරන්න. එසේ නොමැතිනම් ඔබ මේ කරන්නේ වතු කර්මාන්තයේ අර්බුදයක් ඇති කරන්නයි මේ උත්සාහය තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. අපි රජයටත් කියන මේ වෙනුවෙන් මැදිහත් වෙන්න. එහෙම නැත්නම් මේ රටේ වැවිලි කර්මාන්තයේ තව දවස් කිහිපයක් ඇතුළත අඩපණ වීමක් දකින්න ලැබෙවි. ඒ නිසා අපි සූදානම් නැහැ මේ තත්ත්වයට ගමන් කරන්න. නමුත් අපිට විකල්පයක් නැත්නම් අපි පිළිබඳ හොයා බලන්න සූදානම් නැත්නම් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැත්නම් සේවකයෝ හැටියට අපිට ඊළඟට ගන්න තියෙන අවසාන සහ එකම පියවර එක. ඒ සඳහා අපි යොමු නොකර අපි ආර්පිකෝ සමූහයට කියනවා මේ ගැටලු निराකරණය කරන්න කියලා.